අපි සහ මුලින්ම මඩ ගොඩක වගේ මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ අපිට දැනෙන්නේ. අපි ඔලු කනවා මට ඔක ඉංග්‍රීසි වචන කියන්නත් බෑ හොඳ නැති නිසා මේ අන්පාර්ලිමේන්තුරි නිසා. එකම කුණුහරුප කියන. මොකක්ද මේ? කාන්තාවක් දැක්කොත් හිතනවා ඒ ගෑනු කෙනා ඉන්නේ තමන්ගේ මොකක් හරි කරන්න කියලා. යාළුවෝ දෙන්නෙක් අතින් අල්ලන් කියත් හිතනවා පිරිමි ළමයි දෙන්නෙක් ඒ දෙන්න යන්නේ අහවල් වැඩේට කියලා. මොන රෝගයක්ද මේලා තියෙන බොතුමාලට? මොකක්ද කරු කතානායකතු බොතුමා අපිට කළා තියෙන්නේ? අපි මෙච්චර කුණුහරුප අහලා නේ. මන්න 7 වසර 8 වසරේදීවත් අහලා අපි අර කුණුහරුප කියන්නේ ප්‍රැක්ටිස් කරන කාලේ තියෙන ඉස්කෝලේ. හැමදේම කුතුහලයෙන් හොයන කාලේ. දැන් මාස 25ක ස්ථාවර තැන්පතු සඳහා 10.75ක අසම සම පොලියක් LB යසයිසුරු. මොකක්ද කරු කතානායකතු බොතුමා අපිට කළා තියෙන්නේ? අපි සහ මුලින්ම මඩ ගොඩක වගේ මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ අපිට දැනෙන්නේ. අපි ඔලු කනවා මට ඔක ඉංග්‍රීසි වචන කියන්නත් බෑ හොඳ නැති නිසා මේ අන්පාර්ලිමේන්තුරි නිසා. එකම කුණුහරුප කියන. මොකක්ද මේ? අගමැතිතුමියට කුණුහරුප කියන. ඔබතුමාට කුණුහරුප කියන. ඔබතුමාගේ ලේකම්තුමාට කුණුහරුප කියන. ඇත්තටම ගත්තට පස්සේ මොකක්ද ඔබතුමා ලංකාවට කරන්නේ නේ විපක්ෂයක් වශයෙන්? මට හිතෙන මේ ඔක්කොම දැන් F-16 ෆයිල් වල ඉන්නවද කියලා හිතෙනවා. ඒ තරම් ඒ කියන්නේ ලිංගික අරියස් තියෙන කුණුහරුප ඇරෙන්නේ වෙන කිසි දෙයක් දන්නේ නැති කාන්තාවක් දැක්කොත් හිතනවා ඒ ගෑනු කෙනා ඉන්නේ තමන්ගේ මොකක් හරි කරන්න කියලා. යාළුවෝ දෙන්නෙක් අතින් අල්ලන් කියත් හිතනවා පිරිමි ළමයි දෙන්නෙක් ඒ දෙන්න යන්නේ අහවල් වැඩේට කියලා. මොන රෝගයක්ද මේලා තියෙන බොතුමාලට? ඔබතුමාලා මේ මිනිස්සු ලංකාවේ මිනිස්සුගේ ඡන්ද වලින් ආවිලා තියෙන්නේ. ඔබතුමාට වගකීමක් තියෙනවා ලංකාවට කරුත් ඉෂ්ට කරන්න. ඇත්තටම ගත්තට පස්සේ මම බය හිතෙනවා සමහර മന്ത്രിවරියන් මේ මෙතන ඉන්න සමහර മന്ത്രിවරුන් විරුද්ධව point of orders හරි මොන හරි තර්කයක් කියනකොට අවංකව බය හිතෙනවා කරු කතානායකතුමනි මොන විදියක උණුහරුපකින් මේ മന്ത്രിවරුන්ට ගහලා දායිද කියලා. මන්ත්‍රිකම් ඔක්කොම අපිට අපේ මිනිස්සු ඉන්නවා මේ ඇතුලේ දරුවොත් එක්ක මහත්තුරු නෝනලා අම්මලා තාත්තලාත් එක්ක අපි ජීවත් වෙන්නේ. අපි මෙච්චර කුණුහරුප අහලා නේ. මන්න 7 වසර 8 වසරේදීවත් අහලා අපි අර කුණුහරුප කියන්නේ ප්‍රැක්ටිස් කරන කාලේ තියෙන ඉස්කෝලේ. හැමදේම කුතුහලයෙන් හොයන කාලේ. එච්චරවත් නෑනේ මේක. නිසා මම කියන්නේ ඇත්තටම ඔබතුමාලා අපේ ඔලුනාසි කරන්න එපා. අපරාධ කියලා හිතන නිසා ඔබතුමාට කතා කරලා තේරුමක් නෑ.